හොඳයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ASW@S එකේ YouTube නාලිකාවට. මම කලින් වීඩියෝ ටිකක් කරලා තිබ්බා මේ යුරෝපා ඉතිහාසය ගැන. කියන්නේ නූතන යුරෝපා ශිෂ්ටාචාර පදනම ගැන. ඒක මම කරලා තිබ්බා ආගමික වෙන එක. විවිධ ආගමික කටයුතු වෙන එක මම කරලා තියෙනවා. දැන් අපි යුරෝපා ඉතිහාසය ගැන ළමෙක් දන්නවා. දැන් අපි ඉතිහාසය කරද්දී ලංකාවේ ඉතිහාසය වගේම ලංකාවේ ඉතිහාසය වගේම වෙනත් රටක ඉතිහාසයක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ එක්ක ඉන්දියන් හෝ ඒවා, එක්ක යුරෝපා හෝ ඒවා, එක්ක නූතන ඉතිහාසය. මම කරන්නේ ලංකාවේ ඉතිහාසයයි යුරෝපා ඉතිහාසයයි. ඒ කියන්නේ යුරෝපා ඉතිහාසය, ඉන්දියන් ඉතිහාසය මට හරි. මම ඔයාලා දැන් මේ අපි කොච්චර තියරි කොච්චරද කතා කරත් ප්‍රශ්නවල උත්තර ලියන්න එපා පියේ. දැන් හිතන්න ඔයාලා ක්ලාස් එකේ ඉස්කෝලේ හෝ වේවා මිස් හරි සර් හරි පණ දාගෙන කියන්නේ හොඳට උගන්වනවා. කියන්නේ කනහරා මොලේට අදින්නම උගන්වනවා. හරිද සර්? ඒ වුණාට ඔයාලට තාම ප්‍රශ්නවල උත්තරයක් ලියාගන්න බැරි නම්, ඒ කියන්නේ ඔයාලට තාම ඉතිහාසයේ ලංකාවේ ඉතිහාසය ගැන මම කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රශ්නවල උත්තරයක් ලියාගන්න බැරි නම් ඔයා මේ සම්බන්ධලා තින්නේ හොඳම තැනත් එක්ක. අද මම ඔයාලට කතා කරන්න යන්නේ ලංකාවේ ඉතිහාසයේ කොහොමද ප්‍රශ්නයකට උත්තරයක් ලියාගන්නේ කියලා. හරි. මේක මෙහිමයි. ඔයාලා මේකට ඒ කියන්නේ වෙනම CR පොතක් ගන්න ඕනේ. මේ වගේ එනවා CR පොතක් ගන්න. CR පොතක් අරගෙන මම කොහොම හරි දැන් පේපර් කරලා දෙනවා 21ක්. දැන් දැන් පේපර් 21ක් කරලා නෑ 21ක් නේ sorry 2012 ඉඳන් 2021 වෙනකම් මම පේපර් කරලා තියෙනවා මෙතෙක් දුරට. ඒ කියන්නේ සම්පූර්ණ පේපර් ටිකම මම ඒවා වීඩියෝ ආකාරයෙන් ඔයාලට මම ගෙන එන්නම්. හරි. දැන් ප්‍රශ්නෙට කොහොමද උත්තර කරන්නේ බලන්න ඕනේ. හොඳයි ලියා. ඔයා මේ පොතක් ගන්න. හරි. වීඩියෝ ගන්න කලින් පොඩ්ඩක් පොඩි මතක් කිරීමක් කරනවා. ඔයා මේ වගේ පොතක් ගන්න. අරගෙන ඉවරලා පිටු 200 පොතක් නම් හොඳයි. නැත්නම් ඔයා ගාව තියෙන පරණ පොත් තියෙන්නේ. පරණ පොත්වල පිටු ටිකක් කඩලා ස්ටේබල් කරගන්න. ස්ටේබල් කරලා හදාගන්න. මේක ගොඩක් වැදගත්. ඉතිහාසයේ ලකුණු 90 රුණින් ලකුණු ලබා ගන්න ඕනේ. කියන අපේ දැන් ඉතිහාසයේ ප්‍රශ්න ආකෘති හදන්නදී ඔයාලා දන්නවා ඇති. දැන් නැත්නම් මම ඔයාලට කියලා දෙන්නම්. එහෙම. දැන් ලංකාවේ ඉතිහාසයේ MCQ 40ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 40යි ලකුණු 16 ප්‍රශ්න. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 40ට 40 හැම වෙනවා. ඊපස්සේ ලකුණු 16 ප්‍රශ්න තියෙනවා කියන්නේ. නෑ. කෙටි ප්‍රශ්න 40 තියෙනවා එක් කොටස විදියට. දෙක කොටස විදියට සිතියම ලකුණු ගන්න තියෙනවා. ඔයාලා 10 11 පන්තිවල සිතියම ලකුණු ගන්න ඇති. ඊට පස්සේ දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. දෙක කොටසේ BC කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රතිපත්තිකාවක් තියෙනවා. B කොටසේ එක ප්‍රශ්නයක්ද C කොටසේ එක ප්‍රශ්නයක්ද ඇතුළුව ප්‍රශ්න තුනකට පිළිතුරු ලියන්න ඕනේ. එතකොට මෙහෙම ඔයාලා ලොකු වැරද්දක් කරනවා ළමයි. දන්නවා. ඒ කියන්නේ ලොකු වැරද්දක් කරනවා සමහර කට්ටිය. දැන් B කොටසේ දිනවා හිතන්නකො ඔයාලට ලේසි ප්‍රශ්න තුනක්. මහනුවර ආයේ රජරට ශිෂ්ටාචාර විද වැටීම රජරට ශිෂ්ටාචාර වලින් පසුගිය කියලා. ඒක තියෙන්නේ B කොටසේ. අරගේ තියෙන නොඩමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ටික එහෙම තියෙන අරගේ. හරිද? එතකොට ඔයාලා දැන් B කොටසින් එකකුයි C කොටසින් එක්ක ලියන්න ඕනේ. එළිය පොඩ්ඩක් වහිනවා මම පොඩ්ඩක් හයියෙන් කතා කරන්න. නැත්නම් මම කියන එකට ඇහෙන්නේ නැති වෙයි. හරිද? එතකොට එහෙම තමයි ලියන්න ඕනේ. එතකොට ඔයාලට B MCQ එකට 40යි. අර සිතියම් ලකුණු කිරීමට ලකුණු 12යි. ඒ වගේම අර ලකුණු 16 ප්‍රශ්න තුනේ 48යි. එතකොට 16යි 40යි 16යි 12යි 12යි 48යි 60යි 60යි 40යි 100යි. එන්නේම තමයි ලකුණු 100 හැදෙන්නේ. මේ 100ෙන් මම කියන විදිහට ඔයාලා ඉගෙන ගත්තොත් ලකුණු 100 නිකන් ගත්ත හැකි. ලකුණු 100 නිකම්ම ගත්ත හැකි. හරිද? හොඳයි. අපි දැන් මේ ප්‍රශ්නට යමු. ලියා ගන්න. අපොස උසස් පෙළ විභාගය ලංකා ඉතිහාසය. අපොස උසස් පෙළ විභාගය ලංකා ඉතිහාසයේ 2012 A level. A ලියලා මෙහෙම ඉල්ලමක් වගේ දාලා L ලියන්න. A level
ඉතිහාසයේ දෙක කොටස. ඉතිහාසයේ දෙක කොටස. ඉතිහාසයේ දෙක කොටස. හරි. ප්‍රශ්න තමයි මම ප්‍රශ්න කියවන්නම් ඔයාලා ලියන්න ප්‍රශ්න ඇති. තුට්ටිගමුණු රජු කරන ප්‍රශ්න අහන් ඉන්න. තුට්ටිගමුණු රජුගේ කාර්ය සඵලතාවයේ උත්කෘෂ්ඨ ලෙස මහා වංශයේ දක්වා ඇත. තුට්ටිගමුණු රජුගේ කාර්ය සඵලතාවයේ උත්කෘෂ්ඨ ලෙස මහා වංශයේ දක්වලා තියෙනවා. ඒකේ ප්‍රශ්නක් එක විදිහට තියෙනවා. තුට්ටිගමුණු රජුගේ කාර්ය සඵලතාවයේ විස්තර කොට ඇති. තුට්ටිගමුණු රජුගේ කාර්ය සඵලතාව විස්තර කොට ඇති මහා වංශයේ කතුර නම් කරන්නේ. ඔයාලා දන්නවා මහා වංශයේ ගොඩක් පිටු ගානක් පැවැලා තියෙන මේ දුටුගැමුණු රජතුමාට. පිටු 37කින් 11 මට මතක විදියට පිටු 37ක් රජවරු කියන කතාව නම් මේ මහා වංශයේ ඒක පිටු 37කින් 11ම කතා කරන්නේ දුටුගැමුණු රජතුමායි. ඒ කියන්නේ යා දුටුගැමුණු රජුර ගැන තමයි කතා කරන්නේ කියන්නේ. හරි ඊට පස්සේ දුටුගැමුණු දෙවි ප්‍රශ්න තියෙනවා. දුටුගැමුණු රජතුමාට පෙර මාගම පාලනය කර රජවරු දෙදෙනෙක් නම් කරන්නේ. දුටුගැමුණු රජතුමාට පෙර මාගම පාලනය කර රජවරු දෙදෙනෙක් නම් කරන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙනවා දුටුගැමුණු රජුගේ දේශපාලන කාර්ය ගැන විස්තර කරන්න. ඔන්න ඕක තමයි වැදගත්. දැන් මෙතන ප්‍රශ්නේ නම් ලකුණු 4ක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ හතරේ ප්‍රශ්නේ තියෙනවා මහා වංශයේ කතුවරයා විසින් දුටුගැමුණු රජුගේ උත්කෘෂ්ඨ බව කියන්නේ විශිෂ්ට භාවයට පත් කොට ඇති ආකාරය පරීක්ෂා කරන්න. කියන්නේ දුටුගැමුණු රජුගේ ශ්‍රේෂ්ඨයි කියන්නේ කොහොමද මහා වංශයේ කතුවරයා කටයුතු කරලා තියෙන කියලා තමයි මේක කියන්නේ. හරිද? දැන් ප්‍රශ්න ලියා ගන්න. ටික කියලා ලියා ගන්න. තුටුගැමුණු රජතුමාගේ කාර්ය සඵලතාව උත්කෘෂ්ඨ ලෙස මහා වංශයේ දක්වා ඇත. ලියා ගන්න. ප්‍රශ්නාංක 1 රෝමි ලක්ෂම දාගෙන ලියා ගන්න. රෝමි ලක්ෂ එක දාලා තුටුගැමුණු රජතුමාගේ කාර්ය සඵලතාව විස්තර කොට ඇති මහා වංශයේ කතුවරයා නම් කරන්න. තුටුගැමුණු රජතුමාගේ කාර්ය සඵලතාව විස්තර කොට ඇති මහා වංශයේ කතුවරයා නම් කරන්න. හරි. දැන් ඔතකොට ඔයාලා දන්නවා මහා වංශයේ කතුවරයා කවුද කියලා. ඉතිහාසයේ කියන්නේ O level ඉතිහාසයේ කරම අපිට කියලා දෙනවා 10 ශ්‍රේණියේ දෙවෙනි පළවෙනි පාඩමේ මූලාශ්‍ර වල තියෙනවා දික්සඳ සෙනෙවියා පරිවෙණේ විසු මහා නා හිමියන් විසින් මහා වංශයේ මූල කොටස රචනා කොට ඇත. තව එකක් කියනවා මහා වංශයේ වස්සත්තප්ප කාකින් ලෙසද හැඳින්වේ කියලා කියනවා. එන්නේ මහා වංශයේ ටීකාව වස්සත්තප්ප කාකින් ලෙස හැඳින්වේ කියලා. දැන් ඔයාලා ලියා ගන්න උත්තරේ මොකද එතකොට මේ? අපිට මේකට උත්තරේ වෙන්නේ මහා විහාරවාසී දික්සඳ සෙනෙවි පිරිවෙන්පති මහා නාමීනි. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නේ තුටුගැමුණු රජතුමාට පෙර මාගම පාලනය කළ රජවරු දෙදෙනෙක් නම් කරන්න. තුටුගැමුණු රජතුමාට කලින් මාගම පාලනය කරපු රජවරු දෙදෙනෙක් නම් කරන්න කියන්නේ. එතන කියන්නේ තුටුගැමුණු රජතුමාට කලින් මාගම පාලනය කරපු රජවරු දෙදෙනෙක් නම් කරන්න. අපිට එකක් ගත්ත හැකිනේ. එකක් අපිට හිතලා ගත්ත හැකි. මාගමට මට මතකද රෝහණය කියලාත් කියනවා. මම ඒ ගැන තාම අධ්‍යයනය කරන ගමන් ඉන්නේ. මම කියන්නේ අධ්‍යයනය කරාට පස්සේ කියන හරිය විස්තරාත්මක වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම් රාජධානි ගැන. පස්වෙනි පාඩම ලියාගත්තද ප්‍රශ්නේ? හරි. උත්තර තමයි. එතකොට මේකේ උත්තරයක් විතර ගන්න පුළුවන්. තුටුගැමුණු රජතුමාගේ තාත්තා කාවන්තිස්ස රජතුමා ගන්න පුළුවන්. ලියා ගන්න. මහා නාග රජු උත්තර විදියට. මහා නාග රජු. ජටාල තිස්ස රජු. ගෝඨාභය රජු. ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි ගෝඨාභය රජු. කියන්නේ ගෝඨාභය රජ කෙනෙක් හිටලා තියෙනවා. මෙයා නම් අවුරුදු 2කමාරකට වැඩි
රාජකාරී කරලා ඇති. හරියන්න පැන්නෝ නැති එකද ජනතාව. අපි නෙවෙයි අපේ අම්මලා තාත්තලා දෙමාපියෝ. ඒකට ඉතින් හේතුව ආර්ථික අර්බුද තමයි උනේ. බඩු මිල ඉහළ ගියා, කොරෝනා ආවා. ඊට පස්සේ ගෝඨාභය රජු, කාවන්තිස්ස රජු. හරි ලියාගත්තද? ඊරෑ මං ඇහැරලා ඉඳලා මේක නෝට් එක හදාගත්ත ඊරෑ ඇහැරලා ඉඳලා ඒ කියන්නේ මේ පේපර් එක PDF එක අරගෙන මම විස්තර මේ හොයාගෙන සර්ලාගේ අර මේ මොනවද මේ YouTube channel තියෙන සර්ලාගේ ඒවට ගිහිල්ලා විස්තර හොයාගෙන තමයි මේ නෝට් එක හදාගත්තේ. සමහරක් ඒවා මම පේපර් වල උත්තර වලින් අරන් තියෙනවා කොටස්. ඊට පස්සේ මට හිතන දේ මම ලියලා තියෙනවා. ගොඩක් මාර මාස්ටර් ගයිඩ් එකෙන් තමයි අරන් තියෙන්නේ. ලියාගන්න. තුන්වෙනි ප්‍රශ්නේ තොටිගමුව රජුගේ දේශපාලන කාර්යය ගැන සැවකින් දක්වන්න. දැන් ගොඩක් වැදගත් ප්‍රශ්නයක් තමයි. මොන රජ කෙනෙක් ගැන කතා කරලා දේශපාලන කාර්යය ගැන සඳහන් කරන්න ඕනේ. මම මේ ඉතිහාසයේ මගේ ගෲප් මේ ASW@anu.s කියන ගෲප් මේ YouTube නාලිකාවේ මම එකටම කරේ වසමරත්තුමා ගැන වීඩියෝ එකක්. වසමරත්තුමා ගැන වීඩියෝ එකක් කරලා තියෙන එකටම ඒක ඔයාලට ඕන නම් ගිහලා බලන්න පුළුවන් පල්ලෙහා ඇති අන්තිමටම කැමති කට්ටියට ඒක බලන්න පුළුවන්. වසම රාජ්‍යරුවත් අපිට වැදගත් වෙනවා. වසම රාජ්‍යරුවේ වයි වැදගත් වෙන්නේ. මහවැතැනිමේ ආරම්භක පාලක තමයි වසම රජතුමා. ඉන්නේ තමයි වසම රාජ්‍යරුව අපිට වැදගත් වෙන්නේ. හරිද? දැන් මෙතන තුටිකම රජතුමා දේශපාලන කාර්යයන් ගැන සැලකිලි සඳහන් කරන්න කිව්වා. දැන් මේක ලියද්දි පොඩි ප්‍රවේශයක් ගන්න ඕනේ. කියන්නේ මෙහෙමයි. ඔයාලට මේක ලියන්න වෙනවා. ඉතිහාසයට ලකුණු ගන්න ඕන නම් ලකුණු 16න් 16ම ගන්න ඕන නම් ඔයාලට ලියන්නම වෙනවා. දැන් මෙහෙමයි. මේ ඕලර් කියන්නේ පොයින්ට් එක. ඒ කියන්නේ ඕලර් කියන්නේ අවුරුදු දෙකක මේ පාඨමාලාවක්. හරිද? ওই පාඨමාලාව කොහොමරි සමත් වුණාට පස්සේ ඉතින් එතනින් ජීවිතේ 150ම ගොඩ තමයි ආයේ. 150ට තඩ ගොඩ. 175ක් වගේ ගොඩ යනවා. මේකට ඒ තුනක් දාලා හොඳ රෑන්ක් එකක් දැම්මොත් කැම්පස් යන්න පුළුවන් නම් ගොඩක් ගොඩ යනවා. හරි ඔයා ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. මේකේ ගොඩක් ලියා ගන්න තියෙනවා මේ මං ඔයා ලියා ගන්න නම් මං කියන ස්පීඩ් වැඩි නම් ඔයා මේ වීඩියෝ එක ආපස්සට අරන් බලන්න පුළුවන්. මොකද මේ පාඩම ගොඩක් වැදගත් එකනේ. මම මේ සාකච්ඡා කරන ප්‍රශ්න ගොඩක් වැදගත්. ලංකාවේ ඉතිහාසය ගැන ඔයාලා මේක ලියා ගන්න එක. මෙහෙම ලියා ගන්න. කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ඇවෑමෙන් කියන්නේ මරණය. හරිද? කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු එතුමාගේ වැඩිමහල් පුතා වූ තුටිගමන කුමාරයා මාගම රජ විය. මට නම් ඔය තුටිගමන කියද්දි මතක් වෙන්නේ අර ෆිල්ම් එකේ. කවුද ෆිල්ම් එකේ ඉන්නේ? උද්දික වේමන. මට මතක් වෙන්නේ තුටිගමන කියලා කියද්දි උද්දික වේමන තමයි. ඔයාලා ඒක බලලා නැත්තම් බලන්න. ඒ කියන්නේ රජ කතා තියෙනවා ආලෝක කෞතුපාතිකේත වලගම්බ රජුරු ගැන. ඒකට දැන් ඔය බුසමාසන දේව කියන විමල ධර්මසූර රජුණන් ඒක ඕන ෆිල්ම් වලට කියලා බලන්න. ඉතිහාසය ගැන තියෙන අපේ ලංකාවේ ඉතිහාසය ගැන අපි අපේ දේ අගය කරන්න ඕනේ. දැන් අපේ ඉතිහාසයේ ගොඩක් 2500 අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. දැන් කට්ටිය කියන්නේ මේ ඉතිහාසය කණ්ඩද කියලා. කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ ඉතිහාසය කියන්නේ වැඩක් නැහැ කියලා. ඒත් වැඩක් තියෙනවා. අපේ කට්ටිය කියන්නේ අපේ මුතුන් මිත්ත මොනවද කරේ? මොනවද හැදුවේ? ඇල්ලගේ විශේෂ නිර්මාණ මොනවද? අතීතයේ හොඳ වාරි කර්මාන්තයක් ලංකාවේ තිබිලා තියෙනවා. උදාහරණයක් විදිහට සීගිරිය කියන ගලට. මම සීගිරියට ගිහිල්ලා තියෙනවා. සීගිරිය කියන ගලට කියන්නේ පර්වතයට අඩි 4000 6000ක් විතර මම සාරියටම දන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක් උසයි සීගිරිය. එච්චර උස පර්වතයකට කොහොමද යටින් උඩින් වතුර අරන් ගියේ? ඒ ගැන තාමත් ඒ කියන්නේ පරීක්ෂණ කරනවා කියලා කියනවා. ඔයාලට බෑ ලොග් ගන්න කියන පරීක්ෂණ කරන්න. ඒ තමයි ලංකාවේ වෙන්නේ නැත්තේ. මොකද ලංකාවේ ගොඩක් ඉතින් රජය ඔයාලට ඉතින් වැඩි අනුග්‍රහය දක්වන්නේ නැහැ නේද? පුරා විද්‍යාව පැත්තට. රටවල නම් ඉතින් කොහොම වෙනව ඇතිනේ කියන්නේ. අනුග්‍රහය දක්වන්න ඇතිනේ වෙන්නේ.
ජපානයේ වගේ හරියටම අපි දන්නේ මම හරියටම දැනගෙන නිවැරදි කරුණු තමයි මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඕන මේ වැක්ක ඕනම වෙනද මේ වැක්ක තියෙනවනේ පාරිභෝගිකයාට උසස්ම දේ ලබා දෙන්න ඕනේ කියලා. මම හිතුවා පාරිභෝගිකයට උසස්ම ක්වොලිටිම විදියට තමයි වැඩ කරන්නේ. තියාගන්න මාගමේ දුටිගම කුමාරයා රජවි මාගමේ. කාවන්තිස්ස රජු මිය ගිය විට කාවන්තිස්ස රජු මිය යන විට කාවන්තිස්ස රජු මේ යන විට එතුමා කියන්නේ දුටිගම රත්නමේ. එතුමා කොත්මලේ සිට නමුත් කොත්මලේ සිටි නමුත් පියාගේ අභාවයෙන් සමග මාගමට පැමිණ රාජ්‍ය බාරගත්ත. මේ පිළිබඳව සහෝදරයන් දෙදෙනා අතර ගැටුමක් වූ නමුත් ඇති වූ නමුත් සංඝයා වහන්සේලා මැදිහත් වීමෙන් ඒ සමතයකට පත් කරන ලදී. කියන්නේ මෙතන සහෝදර දෙන්නත් ගැටුමක් ඇතිලා කියනවා. ඒ කියන්නේ දුටිගම රත්තුමා මම දන්නේ විදිහට දුටිගම රත්තුමා යන්නේ මං අහලා තියෙන විදිහට යන්නේ මේ මොකද තාත්තට මේ මොකද්ද අර මේ කාන්තාවන්ගේ මොකද්ද මන්ද පළඳනවා දීලා එහෙම කින්නේක් නේ කියන්නේ. එතකොට මේ සහෝදර දෙන්නට වලියා කියලා කියනවා. අයියට රජකම දෙන්නේ දැන් අපි ඔයාලගේ සහෝදරයෝ ඉන්නවා නම් දැන් බලන්න නංගි කෙල්ල දෙනෙක් ඉන්නවා නම් කොල්ල දෙනෙක් හරි මල්ලිට මොකක් හරි සෙල්ලම් බඩුවක් අරන් ආවොත් ලොකුයි කාටත් ඒක ඕනේ. හරි ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. දැන් අයියා රජකම වුණා වගේ මල්ලිට රජකම ඕනෙලා. පස්සේ රජ වෙනවා මේ සද්දාතිස්ස කුමාරයා. සද්දාතිස්ස කුමාරයාගේ පුතේ තමයි වලගම්ම කියන්නේ. හරි මේ පිළිබඳ ඔහුගේ සෞර්යය අතර මොකද සංඝයා වහන්සේලා සම්මුතියපත් කරනවා. සද්දාතිස්ස කුමරු දිගාවැව ප්‍රදේශයට ගොස් ආහාර නිෂ්පාදනය කිරීමේ කාර්යයන්හි යෙදුණි. මෙසේ කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසුව මම දැන් දිගටම කියන් යනවා මේ වීඩියෝ එක නැත්තම් දික් වෙනවා. පොඩිම පැය 3ක් පැය කියන්නේ මම කතා කරවත් ඔක්කොම පැය 2ක් වගේ වෙයි. ඉතින් මම මේක කියගෙන යනවා. ඔයාලා ලියා ගන්න. මම පාඩම කරද්දි මේක ඔයාලට පැහැදිලි කරන්න. දැන් ප්‍රදේශ වලට ගිහිල්ලා ආහාර නිෂ්පාදනය කරන ඊට පස්සේ තාත්තගේ අභාවයෙන් පසු දුටිගම රජු මෙසේ කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසුව දුටිගම රජු විසින් මාගමට අවශ්‍ය වූ ශක්තිමත් නායකත්වය ලබා දෙන ලදී. මින්පසු දුටිගම රජුගේ එකම අධිෂ්ඨානය වූයේ අනුරාධපුර එළාර නම් චෝලයාගෙන් රට මුදවා ගැනීමයි. දැන් දුටිගම රජතුමා කියනවා චෝලයෝ තමයි අනුරාධපුරේ පාලනය කරන්නේ. විජිතපුර බලකොටුවේ. දැන් දුටිගම රජතුමා කියලා දෙන උදාහරණ වාක්‍යයක් කියලා දෙනවා. එහෙම. මාගේ මේ ව්‍යායාමය උදේ රජයේ මුදසා නොත්නේ. මාගේ මේ ව්‍යායාමය සම්බුද්ධ බෞද්ධ මාගේ මේ ව්‍යායාමය බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මිස රජයේ සඳහා නොවේ. මොකද මගේ මේ ව්‍යායාමය තමයි මුදල් හම්බ කිරුනේ මම YouTube කරන්නේ ආසාවට. ඒකට මගේ දැන් රජුරුවන්ගේ පාටයක් තියෙනවනේ. දැන් මගේ පාටය ඇවිල්ලා මාගේ මේ ව්‍යායාමය හුදෙක් කියන්නේ දිගුණ වෙන්නේ YouTube වලින් සල්ලි හම්බ කරන්නේ ආසාවට තමයි මේ කරන්නේ. ඒ කියන්නේ මේ ඉස්කෝල වල යන ළමයි ඉස්කෝල වල ඉගෙන ගන්නවා. ඒකට ගොඩක් කට්ටිය ටියුෂන් කරන්න ගොඩක් කට්ටියට සල්ලි නැහැ. එහෙම ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ අයට මගේ YouTube channel එකේ වීඩියෝ බලලා මේක අධ්‍යාපනය ගැන කරන YouTube channel එකක්. මේකේ නම තමයි ASW@anu SA. ASW@anu
කියන්නේ ඩොට් එකක් ස්ටෑනක් තියලා ස්පේස් එකක් තියලා එස් කියලා ගහන්න නැත්නම් YouTube channel එක වැඩ කරන්නේ නැහැ. YouTube channel එක වැටෙන්නේ නැහැ. මෙහෙම තමයි මගේ YouTube channel එක වල Google කියන්නේ YouTube එකට ගිහලා search කරන්න මෙහෙම search කරන්න ASW ගහලා 90 ගහලා ස්පේස් එකක් තියලා S කියලා ගහන්න. ඔක්කොම capital වලින් ගන්න. ඔක්කොම අකුරු capital වලින් ගන්න ඕන. හරි. කියන්නේ මම වීඩියෝ කරන්නේ දැන් ඔය ඉගෙන ගන්න ළමයින්ට තමයි ගොඩක් වීඩියෝ කරන්නේ. මගෙන් ළමයෙක් මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක මගේ පරම සතුටක්. ඒකෙන් මම කෘත්‍යයක් ලබනවා. හැබැයි ඔයාලා මේ වීඩියෝ එක ඔයාගේ ආවන්ට බලන්න ෂෙයා කරන්න. මේක ෆලෝ කරන්න. ඊට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස මගේ වීඩියෝ කොහොමද මගේ තාම මොනවද හදාගන්න ඕනේ කියලා. මම මේ වීඩියෝ කරන්නේ 3GB RAM එකක් තියෙන ෆෝන් එකකින්. මගේ 9GB RAM එකක් තියෙන ෆෝන් එකක් තියෙනවා මේ RAM එක පොඩ්ඩක් අවුල්. තමන් ගේමින් වලට ගත්තේ. හරි අපි ලියාගමු මේක. ඒ කියන්නේ උයලා රජු හොලකින් උදවා ගැනීම ඒ සඳහා තම පියා වූ කාවන්තිස්ස රජු විසින් ගොඩනඟන ලද වාතාවරණය හා පසුබිම එතුමාට වේගින් ප්‍රයෝජනවත් තියෙනවා. කියන්නේ කාවන්තිස්ස රජුට ගොඩනඟන පසුබිමයි වාතාවරණය අර ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. පුරා දෙනවා. විනාඩි 20ක් වගේ එක දිගට කෑ ගහනවා. මට දැන් හිතෙනවා අපේ ගුරුවරු කොහොමද අපි ඉගෙනන්නේ කියලා. අපේ කාලේ අහන්න ගියේ නෑ. පොළොල් කාලේ හරි ගියා ගන්න. මේ වාතාවරණයේ වේග ප්‍රයෝජනවත් වුණා. බලවත් යුද හමුදාවක් සපයා අවියාවද නිපදවීම. අවශ්‍ය ස්ථානවල බලකොට සෑදීම මෙන්ම රැකවල් ලබා දීම මගින් කාවන්තිස්ස පිය රජු ලබා දී ඇති සහයෝගය ප්‍රයෝජනට ගනිමින් විදේශීය ග්‍රහණයෙන් රට මුදවා ගැනීමට පෙරමුණගත් බව පෙනේ. දැන් ඔයාලගේ වේගය හදා ගන්න හරිද? ඉතිහාසයේ පේපරේ සාමාන්‍යයෙන් පැය 3යි දෙන්නේ. පැය 3 වැඩ දැකීම කාලෙත් එක ප්‍රශ්නයකට දැන් ඔයාලා MCQ වල විනාඩි 7ක් තියෙනවා. අරකට පැය 2ක් තියෙනවානේ. කොට ප්‍රශ්න 3ක් තියෙනවා. සිතියම නම් විනාඩි 10න් ගහගත්තා. ඒකට විනාඩි 45ක් වගේ තමයි ගන්න ඕනේ. අඩුම 40ක් ගන්න. එතකොට ආට කනෝ ප්‍රශ්නය හදා ගන්න ආපුති කොහොමද මේක ලියන්නේ කියලා හදා ගන්න. ඊට පස්සේ විනාඩි 45ක් ගන්න. ඔයාලගේ වේගය වැඩි කරගන්න ලියන වේගය වැඩි කරගන්න. හරි. වික්ෂුන් වහන්සේලාගේ අවවාද පිළිපදිමින් තම සහෝදරයා වූ සද්ධාතිස්ස කුමාරයාගේ සහය හා තම මෑණියන් වූ විහාර මහදේවියගේ දායකත්වයේ මත එලාර නම් චෝල රජුට එරෙහිව හරිද? එරෙහිව සංග්‍රාමයකට සැලසුණි. කියන්නේ යුද්ධයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. දැන් ඔය අපි ෆ්‍රී ෆයර් ගහනවා වගේ, PUBG ගහනවා වගේ, COD ගහනවා වගේ කියන්නේ අර තුවක්කු අරගෙන අර ගේමින් වලින් යුද්ධ කරන එකක් නෙමෙයි. මෙතන ෆේස් ටු ෆේස් ගහන්නේ මැරෙන්න රෙකෝඩ් තියෙනවා. අරගෙන ඉතින් මෙහෙම වෙලි තියෙනවා, ගේම් ගහනවා. ඔයාලට මම ඇත්තටම කියන්නේ ඔයාලා A level විශ්වාසය කරනවානේ. A level කරන ළමෙක් නම් ඔයාලා අපිට ඕනම කාලෙක මේ මොකද්ද ගේම් ගහන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද ජොබ් එකක් කරන කාලෙක අපිට ගේම් ගහන්න පුළුවන්. මම කියන්නේ ඔයාලා ගේම් ගහන්න එපා. ගේම් හදන්න පුළුවන්. ඒකට අපේ රටට විදේශ විනිමය හම්බ වෙනවා. ඒකට අපේ රට දිනුනුත් වෙනවා පොඩ්ඩක්.
එතකොට ඔයාලට කියුණු වෙනවා එහෙම ගේම් හදන්න බලන්න පොඩ්ඩක්. ගේම් ගහන්න හදන්න එපා. ගේම් ගහන්න බලන්න එපා. ගේම් හදන්න බලන්න. හරිද? ඔකට සංග්‍රහවල කොට අම්මගේ සහායයක් සම්බන්ධ තිනවා මෙයාට අනුරාධපුරයට ගිය මාර්ගයේදීම අනුරාධපුරයට දිව ගිය මාර්ගයේදීම අනුරාධපුරයට ගිය මාර්ගයේදීම ස්ථාන කිහිපයකදී එළාරගේ සේනා හා සටන් ඇති විය. මෙයින් සටන් වලින් ප්‍රතිඵලයක් ලෙස තුටිගමුව රජතුමා ජයග්‍රහණය කළේය. මේ සටන් වල ප්‍රතිඵලයක් ලෙස තුටිගමුව රජතුමා ජයග්‍රහණය කළේය. ජය ලැබී කියලා ඉවසයි. ප්‍රබලම සටන ඇති වූයේ විජිතපුරයේදීය. විජිතපුර බලකොටුව ප්‍රධාන බලකොටුව. මේ බලකොටුව අල්ලා ගැනීමට මාස 4ක පමණ කාලයක් ගත වූ බව මහාවංශය සඳහන් වේ. මේ බලකොටුව අල්ලා ගැනීමට මාස 4ක පමණ කාලයක් ගත වූ බව මහාවංශය සඳහන් වේ. කැඩේ බලකොටුව අල්ලගන්න මාස 4ක් ගිහිල්ලා. පොඩි දෙයක් කියන්න ඕනේ. මේක වැදගත් නේ ඉතිහාසයට. මම YouTube කරන්න ගත්තේ ඊය අවුරුද්දේ නොවැම්බර් වගේ තමයි කරන්න ගත්තේ. මොකද මම නොවැම්බර් කරලා ඊට මාර්තු 16 2024 ඕලෙවල් විභාග දීපා. කොහොමරි ඕලෙවල් විභාග දීච්ච මම කොහොමරි මාස කියන්නේ දෙසැම්බරුයි ජනවාරි කියන මාස දෙකේ වීඩියෝ දැම්මා. වීඩියෝ දාලා කොහොමරි මගේ වීඩියෝ දැම්මා. මම කතා කරන වීඩියෝ දැම්මේ විජේ බාපොල්ලේ ගැනයි ආයේ ශ්‍රී ලංකාවේ අර උඩරට ආක්‍රමණය කරපු පුරුගේසි ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරා 1602 1654 තුන් සටන් ගෙන මුල් ඒරියා ගන්නවරු අන්දනිවල මුල් ඒරියා සීතාව රජුරුත් එක්ක ඇතුනේ උඩරට රාජ්‍ය ඇතුළු සටන් කරපු කියන්නේ ඒක මෙහෙම බලනවා ධම්මි මුදිත බාන්න රඹටන් ගන්න. මුදිත කියන්නේ මුල් ඒරියා. අපි කියන දන්තුරේ බලන ගන්නෝ රන්දෙනිවල. හරිද? එතකොට මේ සටන් වලින් මුල් ඒරියා දන්තුරේ බලන සන්න මේ පේරවල අපේද සූසා. මේ පේරවල අපේද සූසා නෙමෙයි. දැන් ජෙරෙමියන්ද අසවේදු. අසවේදු විතරයි මේ සටන් වලින් මිය ගියේ නැත්තේ. අනිත් තුන් දෙනා මිය ගියා. සේදු තැනගෙන ගිහින්. එන උදාහරණයක් විදිහට ගත්තොත් අර පීපායි ගහනවා නේ කියන්නේ මම. ඔයාලා ඉතින් මගේ ඔඩිස් එකේ ගොඩක් ඉන්නේ මේ එරර් කරන කට්ටිය. මම දන්නවා ඉතින් මාත් ගේම් ගහනවා. දැන් නම් ගේම් ගහන්නේ නැහැ. ඉස්සර ගේම් ගහුවා. ඔයාලා ගේම් ගහද්දී බෑමුණාවට 4 දෙනෙක් යනවා. 4 දෙනෙක් ගියාට පස්සේ 3 දෙනෙක් කනවා. හරිද? දැන් 3 දෙනෙක් කද්දී එකේ පයින්නවා කොහොම හරි. මම තමයි අපේ සෙට් එකෙන් පයින් කියන්නේ. මම වැඩි මැරෙන්න කියන්නේ. මම හැංගිලා ගහන්නේ කොහොම ගේම් එක ගහද්දී ෆ්‍රී ෆයර් ගහද්දී හැංගිලා ගහන්නේ. හැංගිලා ස්නයිපරෙන් ගහනවා. ක්ලොක් ටවර් වලට නැගලා හරි නැත්නම් පීක් වල පහළට හරි ස්නයිපරෙන් ගහනවා. ගොඩක් මිල්වලත් නැගලා ගහනවා කියන අර කන්ද තියෙන්නේ. ෆ්‍රී ෆයර් ගහන කට්ටිය දන්නවා ඇති. කන්දේ පොඩ්ඩක් මෙහෙම නැගලා ස්නයිපර් තියාගෙන බහිනුන්ට තියෙනවා. ඒක ඉතින් ගේම් නම් ගහන්න එපා. මනස පොඩ්ඩක් මේ වෙනවා. මේ වගේ අධ්‍යාපන වැඩසටහන් බලන්න හැමතිස්සෙම ඔයාලා මේ අධ්‍යාපනය ගොඩක් කාලෙ යොමු කරන්න ඕනේ මේ කාලේ. අපිට 2026 A-level විභාගයට තියෙන තව මාස 8ක් 7ක් වගේ පොඩි කාලයක්. ඒ කාලේ ඉක්මනට ගෙවිලා යනවා. අපිට තේරුම් ගන්න බෑ කොච්චර ඉක්මනට ඒ කාලේ ගෙවෙනවද කියලා. හරි. දැන් අපි කතා කරේ එතන කියලා මතක නැහැ. මහාවංශ සඳහන් එකේ කෙසේ වෙතත් මව්බිසව කෙසේ වෙතත් ලියා ගන්න. කෙසේ වෙතත් මව්බිස වූ විහාරමාදේවියගේ උපක්‍රමශීලී නුවණ යොදා ගනිමින් විජිතපුර බලකොටුව අල්ලාගෙන දෙමළ බලය මර්ධනය කරන ලදී.
දෙමළ බලය මර්ධනය කරන ලදී. බලය පසුව ඇති වූයේ දුවන්න සටනකි. ගුරු ගොඩාක් විදෙනවා තුවාල අලුවේ. දැන් වීඩියෝ එක කරලා විතරක් නේ මට පොඩ්ඩක් සෙම වගේ. ඔළුවත් පොඩ්ඩක් රිදෙනවා මං ඊයේ 12 ඉඳන් 3 වෙනකම් මේක ෂෝට් එකෙන් මේක මම හැදුවා. 12 ඉඳන් 3 වෙනකම් මම මේක හදලා තමයි මේ වීඩියෝ කරන්නේ. මම ගොඩක් මාසි වෙනවා වීඩියෝ කරන්න. ඔයාලගේ තියෙන එක ප්‍රතිඵල නෙලා ගන්න. ඔයාලට තියෙන මගේ වීඩියෝ බලලා වීඩියෝ හොඳයි නම් ඒක ලයික් කරලා මාව ෆලෝ කරලා මේක ඔයාලා බලන්න යාළුවන්ට ෂෙයා කරලා කියන්න. මගේ මොකක් හරි වැරදි තියෙනවා නම් ඔයාලා මට ඒ ගැන පොඩ්ඩක් කියන්න. පසුව ඇති වූ දුවන් සටනකින් පසුව එලා රජු ඝාතනය විය. සමහර මහව හවන්න වෙනවා එලා රජුරු ඝාතනය වෙච්ච තැන මේ තුටිගමුව රජතුමා චෛත්‍යයක් හැදුවා කියලා. ඒ චෛත්‍ය ගහලා තියෙනවනේ මෙතනින් ආදී නලා ශබ්ද කරන්න එපා කියලා. කියන්නේ බලන්න දුටිගමුව රජතුමා තමන්ගේ කියන්නේ මේ තමන්ගේ සතුරා කියමු. තමන්ගේ සතුරාටත් ගරු කරලා කියන්නේ තමන්ගේ සතුරාටත් ගරු කරපු කෙනෙක්. කියන්නේ දුටිගමුව රජතුමා කොච්චර ශ්‍රේෂ්ඨ පාලකයෙක්ද කියන්නේ ඒකත් එක්ක කරුණක් වෙනවා. හරි ගුවන් සම්දින් මැරෙනවා. එසේම එල්ලාර රජු විසින් ආධාරය ඉල්ලා ඉන්දියාවට එවන ලද පණිවිඩයක ප්‍රතිඵලයක් වශයෙන් පැමිණි පල්ලුක නම් සෙනෙවියා සහ දකුණු ඉන්දියානු යුද හමුදාවද තුටිගමුව රජු විසින් පරාජය කරන ලදී. ඒ කියන්නේ මෙයා පරදින්න කලින් ආධාර ඉල්ලලා තියෙනවා. හෙල්ප් කරන්න කියලා. දැන් ඔය LTT කාලේ ප්‍රභාකරන් අන්තිම කාලේ කියන්නේ මේ 2009 මැයි 19ට කලින් 18 කලින් මේ 19 තමයි දිවුරුනේ 2019 අපේ රණවිරුව තමයි ඉන්නේ යුද්ධය අවසන් කරේ අවුරුද්දක යුද්ධ තිබ්බා. ඒකෙන් තව නිව රටක් විදියට මේ සාමකාමී වෙන්න පුළුවන්. කියන්නේ අපිට තාම දැන් උතුරට යන්න පුළුවන්, නැගෙනහිරට යන්න පුළුවන්. එහෙම ඉතින් ඒ රණවිරුවන්ගේ උදාරු සේවකින් තමයි අපිට මේ රටක් විදියට සාමකාමී ඉන්න පුළුවන් ඉතින්. ඉතින් කට්ටිය බලනවා ඉතින් අටපාස් සාමිකාරෝ කියලා. ඒකට නම් මම ගොඩක් විරුද්ධයි. හරි ඉතින් අපි දැන් පාඩම් පිට දේවල් තමයි ගොඩක් කතා කරන්නේ. නමුත් ඒවත් වැදගත්. ජීවිතේට අපේ වැදගත් ඒවා. කාටවත් බලින්න එපා. කියන්නේ කාගෑරි දැන් මෙහෙමයි හරිද? ඔයාට බැරිද මට පුළුවන් වෙන්න පුළුවන්. මට බැරිද ඔයාට පුළුවන් වෙන්න පුළුවන්. කියන්නේ මේ වීඩියෝ එක බලන කෙනා. දැන් ලියා ගන්න. මේ පළවෙනි ප්‍රතිපාදයක් ලෙස පල්ලුක නම් එයා බල්ලු කියන තැනවියා ආමියක් එකයි කියන්නේ. දකුණු ඉන්දිය උදමුදාක කියලා ත්‍රිකපුර රත්න එකක් පරාජය කරනවා. මෙසේ ලක්තිව ප්‍රථම වරට එක්සේසත් කිරීමේ මම අහලා තියෙන රට ලක්දිව ප්‍රථම වරට එක්සේසත් කරේ පණ්ඩු කාලේ කියලා. ඒක නම් මන් දන්නේ. මෙසේ ලක්දිව මේක ලියාගමු. මේක තිබ්බේ මේ මාස්ටර් ගයිඩ් පොතේ. මෙසේ ලක්දිව ප්‍රථම වරට එක්සේසත් කිරීමේ මෙසේ ලක්දිව ප්‍රථම වරට එක්සේසත් කිරීමේ ගෞරවය හිමිවන්නේ තුටිගමුව රජතුමාට. ලක්දිව ප්‍රථම වරට එක්සේසත් කිරීමේ ගෞරවය හිමිවන්නේ තුටිගමුව රජතුමාට. එසේම අනුරාධපුරය තම රාජධානී කරගනිමින් බුද්ධාගම ආර්ථික ආදී සෑම අංශයක්ම නගා සිටූ මෙතුමා අනුරාධපුර තම රාජධානී කරගනිමින් බුද්ධාගම ආර්ථික ආදී සෑම අංශයක්ම නගා සිටූ මෙතුමා ජ්‍යෙෂ්ඨ රජෙක් බව හැඳින්විය හැකිය. ජ්‍යෙෂ්ඨ රජෙක් කියලා හඳුන්වනපුවා මෙයා ගොඩක් සේවාවක් කරලා තියෙනවා. කියන්න බැරි තරම් සේවාවක් නේ. කියන්නේ මාසයක් වුණා දවසක් වුණා කතා කරලා මෙයාගේ තුටිගමුව රජතුමා ගැන අපිට ලංකාවේ ගොඩක් අජුරි එහෙමයි. දෙවනේ පරාක්‍රම බාහු, හයවනි විජය බාහු, විභවධර්ම සූරිය ෆිල්ම් එක ඇවිල්ලා තිනවා.
විමධර්ම සූරිය කියන ෆිල්ම් එකේ හේමාල් කියන්නේ හේමාල් එයා ඇඩ් කරන විදිහ නිකන් හරීම තාත්විකයි. කියන්නේ එයාගේ චරිත ජීවත් වෙනවා. ඊට ඒ කියන්නේ එයාට මේ මානව තාත්විකයි. මං හේමාල්ගේ ගොඩක්ම කැමති ප්‍රවේග කියන ෆිල්ම් එකට. ඊට ගැලපෙන්නේ ඒ වගේ ෆිල්ම් එක. කියන්නේ ගොඩක් තාත්විකව එයා වැඩ කරන එක. ගොඩක් තාත්විකව මේව කරනවා. ඒ කොටසක් තියෙනවා මට අර මේ හරි පාඩම කතා කරමු. ඉවරයි. පස්සේ හතරවෙනි ප්‍රශ්න කියලා ලියා ගන්න. මහාවංශ කතුවරයා විසින් තුටිගමුණු රජු ශ්‍රේෂ්ඨ තත්වයට පත්කොට ඇති ආකාරය පරීක්ෂා කරන්න. තුටිගමුණු රජු ශ්‍රේෂ්ඨ තත්වයට පත්කොට ඇති ආකාරය පරීක්ෂා කරන්න. මේක ඇවිල්ලා මට කලින් ප්‍රශ්නේ ලකුණු 2යි 4යි 6යි ලකුණු 7 කාරි 8 කාරි ප්‍රශ්නයක් නේ. 4 වෙනි ප්‍රශ්නේ ලකුණු 8 ප්‍රශ්නයක් දෙන්න ඕනේ. හරි අපි ගැන කතා කරමු දැන්. හොඳයි මගේ ප්‍රිය ආදරණීය මගේ වීඩියෝ බලන රසික සහෝදර සහෝදරතුනි මම මේ කරන්නේ ASW90@SL කියන YouTube නාලිකාවෙන් අධ්‍යාපනික වීඩියෝ තමයි කරන්නේ ගොඩක්. කියන්නේ අධ්‍යාපනික කියන්නේ ඉතිහාසය ගැන මම කරනවා. මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් වුණොත් මට දේශපාලන විද්‍යාව ගැන පළවෙනි පොඩ්ඩක් කියන්නේ මම දන්නා කරුණු ගැන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ නෝට් වගේ මං ගාව දැන් දේශපාලන විද්‍යාව 12 වසරේ මේ එක තියෙනවා. මොකද්ද මේ ගුරු මාර්ග උපදේශනේ තියෙනවා. මම එකෙන් පොඩ්ඩක් ඔයාලට හොයලා කරුණු ටිකක් කියන්නම්. හරි දැන් අපි කතා කරා අපස උසස් පෙළ පේපර් එකක් තමයි කතා කරා. හරිද? කතා කරලා 12 වසර පේපර් එකක්. ඒ කියන්නේ ලකුණු 18ක ප්‍රශ්නයක් ගැන අපි කතා කරේ. මේ ප්‍රශ්නය ගැන අපි කතා කරද්දී දැන් අපි හතරවෙනි ප්‍රශ්නේදී ලියාගත්තා මහාවංශයේ කතුවරයා විසින් තුටිගමුණු රජුගේ කාර්යයන් පිළිබඳව කාර්ය තත්ත්වයන් පිළිබඳව පත්කොට තිය ආකාරය පරීක්ෂා කරන්න. කියන්නේ කතුවරයා කොහොමද තුටිගමුණු රජුට ගැන ලියලා තියෙන්නේ කියලා පරීක්ෂා කරන එක තමයි මේ කරන්නේ අපි. හරිද? දැන් මේකෙදි කියන්නේ මේකෙදි සහෝදරතුනි මගේ වීඩියෝ බලන පරීක්ෂා 37ක් තිබිලා තියෙනවා මහාවංශයේ පරීක්ෂා 37ක් තිබිලා තියෙනවා. මේ 37න් 11 කියන්නේ 10යි 1යි 11ක්ම තිබිලා තියෙන දුටුගැමුණු රජුට කියන්නේ 10 කියන්නේ 3න් භාගයක්. ඒ කියන්නේ මහාවංශයේ කොට පරිච්ඡේද 37 කොටස් 3ක කැඩුවොත් 3න් භාගයක්. මේ කියන්නේ කොටස් 11ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේද? ඒකට ලියන්නත් ගොඩක් තියෙනවා. ඔයාලා හටන ලියද්දි මේකේ පිටු 4ක් 5ක් ලියනවා. කියන්නේ ප්‍රශ්නයක් ලියද්දි මෙහෙම අපි දැන් ඉතිහාසය කියන විෂයක් සම්බන්ධයෙන් කතා ඉතිහාසය, දේශපාලන විද්‍යාව, මීඩියා කියන විෂයන් ගැන ගත්තොත් ඒ වගේ ලියන තරම තමයි අපිට ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට ඒක ලියන තරම තමයි ලකුණු හම්බෙන්නේ. ඒත් වැදගත් අවශ්‍ය කරුණු තමයි අපි ලියන්න ඕනේ. හරිද? එන්නේ වැදගත් අවශ්‍ය කරුණු තමයි මේ විෂයන් වල අපි ලියන්න ඕනේ. හොඳයි මේක ලියා ගන්න. ලංකාවේ ඉතිහාසය පිළිබඳව ඔය දැන් ප්‍රශ්න ලිව්වා රෝමි ලක්කම 4 දාලා මම ප්‍රශ්න කිව්වා. ප්‍රශ්නේ මට ආයෙ කියන්න බෑ. ඔයාලට මේක ඕන රිවයින්ඩ් කරලා බලන්න. දැන් මේක බලලා කරන්න ගන්නම්. මහාවංශයේ කතුවරයා විසින් තුටිගමුණු රජුගේ කාර්ය සංස්කෘතිය ගැන තත්ත්වයන් ගැන පත්කොට ඇති ආකාරය පහත පරීක්ෂා කරන්න. හරිද? ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් මම ආයෙ පාර කියන්නම්. මහාවංශයේ කතුවරයා විසින් තුටිගමුණු රජුගේ ශ්‍රේෂ්ඨත්වය කියලා ගන්න. තුටිගමුණු රජුගේ ශ්‍රේෂ්ඨත්වයට පත්කොට ඇති ආකාරය ගැන පහත කර්මකින් පරීක්ෂා කරන්න කියලා තියෙනවා. ලියාගන්න මෙහෙම ලංකාවේ ඉතිහාසය පිළිබඳව කරුණ පරීක්ෂා කර බැලීමේදී ඓතිහාසික මූලාශ්‍රයක් වන්නේ මහාවංශයට ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් මහාවංශයට හිමිවන්නේ ප්‍රමුඛයෙන්ම අද්විතීය ස්ථානයකි. මහාවංශයේ කියන්නේ මහාවංශයට කලින් මොකද්ද තිබ්බේ? දීපවංශය.
ලංකාවේ පැරණිතම දේශපාලනය කියන්නේ නේ ලංකාවේ පැරණිතම වංශ කතාව තමයි දීප වංශය. මොකද්ද? දීප වංශය. ඒකට ඒක එතනින් කරුණු ගොඩක් සාකච්ඡා කරනවා. මේ තුන්වෙනි පාඩම තමයි මේ කියන්නේ මහා වංශයේ. ඒ කියන්නේ මූල අෂ්ට පාඩම තුන්වෙනි පාඩම. මට මතකද තුන්වෙනි පාඩම වෙන්න ඕන ලංකා ඉතිහාසය අපේ. හරි. මහා වංශයේ කතානායකයා වන්නේ දුටුගැමුණු රජුයි. එන්නේ මහා වංශය කියන්නේ අපේ කතානායකයාද මහා වංශයේ කතානායකයන් දුටුගැමුණු රජු. දුටුගැමුණු මහා වංශයේ ලියගන්න මහා වංශයේ පරිච්ඡේද 37න් 11ක්ම වෙන් කර ඇත්තේ දුටුගැමුණු රජු ගැන. කියන්නේ 30 මහා වංශයේ පරිච්ඡේද 37න් 11ක්ම කියලා දුටුගැමුණු රජු ගැන. මම කලින් කිව්වා වගේ කියන්නේ මහා වංශයේ පරිච්ඡේද කොටස් 3කට බෙදුවොත් එකෙන් තනිකර එක කොටසක් තියෙන දුටුගැමුණු රජු ගැන. ඊට හේතුව එතුමා චෝලයන්ගේ රට බේරාගෙන ප්‍රථම වරට ලංකාව එක්සේසත් කිරීම. කියන්නේ ඊට හේතුව ලංකාව චෝලයන්ගේ රට බේරාගෙන ප්‍රථම වරට රට එක්සේසත් කිරීම. දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම නිකන් කියන්නම් මේ ප්‍රශ්නේ. මම මේකට උත්තරකමත් හොයන ගමන් ඉන්නේ. ඒතකොට දුටුගැමුණු රජුගේ උත්තර ශ්‍රේෂ්ඨ නම් එතකොට වළගම්බා රජුරු ඒ කාලේ ආක්‍රමණ ගොඩක් ආවා. සද්‍රවිඩ පංචද්‍රවිඩත් ආවනේ. ලාවට මතකයි වගේ. මොනවාරි ආක්‍රමණ ආවා. සද්‍රවිඩ කොහොමද ආවා? අර ආලෝක කවුදපාද කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒ ෆිල්ම් එකේ තියෙන වළගම්බා රජුරු ගැන. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉවරලා ඒ ෆිල්ම් එක බලන්න. ඒ ෆිල්ම් එක ගොඩක් හොඳයි. දැන් අපි ඉතිහාසය ගැන ඉගෙන ගන්න ළමෙක්. ඔයා ඉතිහාසය කරනවා නම් ඔයා රජ කතා ගැන තියෙන පොඩ්ඩක් ෆිල්ම් වීඩියෝ පොඩ්ඩක් බලන්න ඒ වගේ නේ. එතකොට ඉතින් ඔයාලා පොඩ්ඩක් දැනුමත් වැඩි වෙනවා, ආසාව වැඩි වෙනවා. මේ දවස්වල ෆිල්ම් බැලුවොත් තමයි කුමාරු මාර්තු අප්‍රේල් වගේ වෙද්දි ගොඩක් කඩවලට ඉර වෙනවා. තව වැඩ කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න එන්නේ වැඩ ගොඩක් එනවා. මේ සිලබස් එකේ තරම් ලේසි වැඩක් නෙමෙයි මේ. ගොඩක් තියෙනවා මේකේ. ලංකාවේ ඉතිහාසයේ පාඩමක් වුණාට ඒ පාඩම් වල අනුණු මාතෘකා ගොඩක් තියෙනවානේ. හරි. ඒකට තමයි චෝලයන් රට බේරන්න ඉස්සත් කරා. එසේම මහා විහාර වලට අයත් මහා සෑය කරවීම මිරිස වැටිය හා විෂුන් වහන්සේලා සඳහා ලෝහමාපා ඉදි කරවීම ආදී වශයෙන් බුද්ධාගමේ චිරස්තිතිය උදෙසා කටයුතු කිරීම ඊට හේතු වන්නට ඇත. කියන්නේ ලෝහමාපාය මෙතුමා ඉදි කරලා තියෙනවා. මම අහලා තියෙන විදිහට ඒක තට්ටු 7කින් සමන්විතයි. ඔහොම තියෙනවා. මම හරියටම දන්නේ නැහැ ගැන. කියන්නේ මම දන්නේ දේ තමයි ඔයාලට මේ කියන්නේ ගොඩක්ම. ඒක වැරදි නම් ඔයාලා පහලින් ඒ කියන්නේ සත්‍ය දෙක කමෙන්ට් කරන්න. මම අහලා තියෙන ලෝහමාපාය තට්ටු 7කින් සමන්විතයි කියලා මම අහලා තියෙනවා. ඒක වර්ධින්නත් පුළුවන්. ඉතින් මිනිස්සුන්ට ඒ වර්ධින්නේ නේද? දවසක් මම පොඩි මාතෘකාවක් කියන්නම්. දවසක් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා පන්ති උගන්වනවා නුනා. හරිද? ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා මම දැන් උගන්වගන්න ඉද්දි මම දැන් එකේ ඉඳන් ගණන් හදුවලු 9 වාරක් එක 9යි 9 වාරක් එක 18යි 9 වාරක් 27යි 9 වාරක් 4 ඔහොම ගණන් හදුවලු. ඊට පස්සේ මම 9 වාරක් 10 කියලා 91 කියලා දාලලු. දැම්මලු. ඊට පස්සේ ළමයි ඔක්කොම hina වෙන්න ගත්තලු. ළමයි ඔක්කොම hina වෙනවා. මම 9 වාරක් 10 91 කියද්දි. එතකොට එතන ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා කියනවා මම 9 ඉඳන් 9 වරක් චක්‍රේ 9 ඉඳන් 9 වරක් 9 වෙනකන් නිවැරදිව හැදුවා. ඒත් මට එක තැනයි වැරදුනේ. 9 වරක් 10 91යි. මම මේක හිතලා කරේ. ඒ කියන්නේ මිනිස්සු අපේ පොඩි වැරද්දක් තමයි අල්ලගන්නේ. චුට්ටි වැරද්දක්, කතාවේ පොඩි දෙයක්. ඒ කියන්නේ දැන් මගේ පොඩ්ඩක් වචන පොඩි පැටලෙන ගතියක් තියෙනවා. මගේ උගුර පොඩ්ඩක් අමාරුයිද මේ දවස්වල. මම ඔයාලට කලින් කියලා තියෙනවා මගේ උගුර පොඩ්ඩක් අමාරුයි කියලා. මේ
සෙන්ගිලි දාලා තියෙන්නේ. ඒත් මේ මට ළමයෙක් කියන්නේ මගේ සහෝදරයෙක් මට කමෙන්ට් කරලා කිව්වා වීඩියෝ එකක් කරමු කියලා. එයාට තමයි වීඩියෝ එක කරන්න. එයා කිව්වා මේ ඉතිහාසයේ ප්‍රශ්න සාකච්ඡා කියන මේ කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ගොඩක් අමාරුයි කියලා. එයාට තමයි කියන්නේ සමස්තයට වීඩියෝ කරන්නේ. එයා තමයි මේ ප්‍රධාන උනේ. එයා බදුල්ලේ තමයිලු ඉන්නවා කිව්වේ. නම සඳහන් කරන්නේ නැහැ. හරි. එතකොට මම කියන්නේ කී හිටියේ කොහොමද මේ හරි. දැන් අපිට මොකක් හරි පොඩි දෙයක් වරදිනවනේ. චුට්ටි තැන තමයි මිනිස්සු අල්ලගන්නේ. අපි කොච්චර නිවැරදිව වැඩ කරත් මිනිස්සු අල්ලගන්න අපි පුංචි වැරද්දක්. පුංචි වැරද්දක් අල්ලගන්නේ. චූටි වැරද්දක්. දැන් උදාහරණයක් විදිහට තව උදාහරණ තියෙනවා මහා වංශය කියන්නේ. මහා වංශයේ මාතර රජු වෙන කියද්දි මහා වංශ කතුවරයානේ මෙයා. කතුවරයා රචනා කරලා තියෙනවා මහාසන රජුරෝ පොඩ්ඩක් ඉන්න. කියන්නේ මහාසන රජුරෝ ගැන මෙතුමා විහාරවලට කරන ද්‍රෝහීකම හේතුවෙන් මහා වංශයේ කතුවරයා මහාසන රජු වෙනද මෙවන් විස්තරයක් කරලා තියෙනවා. මෙහෙම කරලා කියලා තියෙන්නේ මෙසේ මෙතුමා බොහෝ පින්ද මේක ලියා ගන්න එපා. මම නිකන් කියන්නේ මේක ලියා ගන්න එපා. මේක මම ඉදිරියේදී කරනවා. මේක පොඩ්ඩක් අහගෙන ඉන්න වාගේ දැනුමට වැදගත් වෙයි. මෙසේ මෙතුමා බොහෝ පින්ද බොහෝ පවුද රැස් කරගත්ත. මෙසේ මෙතුමා බොහෝ පින්ද බොහෝ පවුද රැස් කරගත්ත. මොකද්ද මේ කියන්නේ? කියලා මම පොඩ්ඩක් කියන්නම්. එන්නේ මහාසන රජුරෝ ඒ කියන්නේ මිනියර දේව කියලා හඳුන්වනවා. ඒ මහාසන රජුරෝ යාගේ අර මේ ගුරු හාමුදුරු නම වෙන කවුද මේ මහාවිහාර නීතිය මෙයා කියනවනේ. මහාවිහාර නීතියේ ගේදී මෙයා කියනවා මේ විසුණු වහන්සේලා දන් දුන්නොත් ඒ කියන්නේ විසුණු වහන්සේලා දාන ගෙනත් දුන්නොත් දාන ගෙනත් දෙන්න එපා කියලා. ඒ කියන්නේ දාන ගෙනත් දීලා අහු වුණොත් ඒ කියන්නේ වැරද්ද කරොත් කහවණු 1000ක් දඩ ගහනවා කියලා කියනවා. ඒක ඊට පස්සේ මිනිස්සු ඔක්කොම බය වෙනවා. ඒක තමයි මහා විහාර නීතිය කියලා කියන්නේ. ඊට මේක යැපෙන්න මගක් නැති හින්දා විසුණු වහන්සේලා කඳුකර ප්‍රදේශයටත් පහතර ප්‍රදේශයටත් යනවා. තවත් විසුණු වහන්සේලා සිවුර ඇතැරලා යනවා. ඊට පස්සේ මේ ගැන කියන්නේ විසුණු වහන්සේලා කියන්නේ මේ මාතර රජුරන්ට මේ මහා විහාර නීතිය කියන්නේ විසුණු වහන්සේලා ඒ විනය ගැන කියන්නේ වැරදි කියන්නේ සංගමිත්ත විශ්ව. කියන්නේ මෙතුමාගේ ගුරුවරයා. කියන්නේ ගුරුවරයා කියන ඕන දෙයක් අහනවා. දැක්කනේ කියන්නේ වැරදි ගුරුවරු ඒ කියන්නේ කොන්නේ. ඒක ඕනේ. ඒව ඕනේ අපි පාඩම කරමු. හරිද? ඒව ඕනේ පාඩම කරමු. හරිද? දැන් අපි ලියා ගන්න. දැන් ලියා ගන්නවා. එනවා දැන් ලියාගෙන තියෙන්නේ මේ විදිහට. හරිද මාතෘකාව? එතුමා චෝලෙන් කට බේරා ගත්තා. අන්තිමට ලියා දින මෙම ලෝකමාපාය ඉදිකිරීම ආදී වශයෙන් බුද්ධාගම ශිරස්ථිතිය උදෙසා කටයුතු කිරීම ඊට හේතු වන්නට ඇත. එයා ලියාගෙන නැතිනේ. දැන් ලියා ගන්න ඒකට බලලා. මම ඡේදයක් විදිහට ලියන්නේ කරුණු විදිහට නෙවෙයි. එහෙත් අනාගතයේදී ඇතිවිය හැකි එලාර සටනට අවශ්‍ය පසුබිම මනා ලෙස සකස් කරන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසින්. දැන් මෙතන මෙහෙම කතා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි මේක ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මම කලින් ගන්න පේපර් කරා කියන මට හම්බුණා ප්‍රශ්නයක්. කාවන්තිස්ස රජුරුව දුර්ගමුත් රජුරන්ට එලාරව පරාජය කරන්න කියන්නේ කරපු සේවාවන් ගැන කරපු ඒක මම ඉදිරියේදී කරන්න. මට ඒක ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. මම විස්තරය දන්නවා. මට ඒක මේ ප්‍රකාශ කරන්න තේරෙන්නේ නැහැ ඔයාලට. හරි. දසමහා යෝධයන් යොදා ඔවුන් සමග 11110ක් එන්නේ 11110ක විශාල සේනාවක් සහ යුද අවි පුහුණුව ලබා දී අවශ්‍ය තැන්වල බලකොටු තනා රැකවල්
රැකවල් ආහාර නිෂ්පාදන කටයුතු සඳහා ආහාර නිෂ්පාදන කටයුතු සඳහා සද්දාතිස්ස කුමරු කාවන්තිස්ස රජු විසින් දීඝවාපියට යවන ලදී. සද්දාතිස්ස කුමරු කාවන්තිස්ස රජු විසින් දීඝවාපියට යවන ලදී. හොඳයි ඔයාලට දැන් මේකේ පේනවා ඇති මේ තුටිගමුණු රජතුමා හිටපු යෝධයෝ 10 දෙනා. මම ඒ කියන්නේ පිරිවොට නෙමෙයි 10 දෙනා නම් තියෙනවා මෙතන. ලබිය වසඹ, පුත්සදේව, පංචදේව, වේලුසමන, මහාබරණ, තේරපුත්තාබේ, මහාසෝන, සුරනිමල, නන්දිමිත්‍ර. ඒ කියන කට්ටිය තමයි තින්නේ. ඔයාලා මේක ටිකක් ලියා ගන්න. දැන් එක මම දැක්ක මට පේපර් එකක් හම්බුණා. ඒ කියන්නේ පළාත් පේපරයක්. ඒ පළාත් පේපරේ තිබ්බ මේ මහසෙන් ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ යෝධයෝ කිව්වට මෙයාලා යෝධයෝ නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් අය කාය ශක්තියෙන් පිරිපුන් ඒ කියන්නේ මිනිස්සු. අර මිනිස්සුන්ට ගොඩක් බර උස්සන්න පුළුවන්. ගොඩක් කටයත් එක ගහ ගන්න පුළුවන්. එන්නේ සටන් ගන්න පුළුවන්. යෝධයෝ කිව්වට කියන්නේ යෝධයෝ නෙවෙයි ටිකක් අර උස මහත කට්ටිය. හරි. හොඳයි. මම අර වීඩියෝ එක කරා කියන්නේ මට ඉතින් වීඩියෝ කරනකොට මොකද මම වීඩියෝ කරේ මේ පාන්දර. මොවාරි මම ස්ක්‍රිප්ට් එක කියන්නේ වීඩියෝ එක ලියලා මොවාරි පාන්දර කරලා පාන්දර 5 විතර වුණා. ඊට පස්සේ මම පොඩ්ඩක් නිදාගත්තා. એટલે පාන්දර මම 11ට පටන් ගත්ත වැඩේ කරන්න. 11 ඉඳන් පාන්දර 5 වෙනකන් මම වැඩේ කරන් ගියා. මොවාරි මම නිදාගත්තා පොඩ්ඩක් වෙලා. හොඳයි දැන් අපි කතා කරලා හිටියේ මේ මහසෙන් මහාවංශ කතුවරයා විසින් දුටුගැමුණු රජුගේ කාර්යයන් ගැන ඒ කියන්නේ පරීක්ෂා කරලා හිටියා අපි. මම මේ ප්‍රශ්න ටික වලට පල්ලෙන් දාලා තියන්නම්. මේ වීඩියෝ වල පල්ලෙහායි. ඔයාලගේ ප්‍රශ්න බලන්න පැහැදිලිව. අපි දැන් ඉක්මනට පාඩම කරමු. මොකද වීඩියෝ වල දික් වෙනවා. මගේ RAM එක පොඩ්ඩක් 3GB RAM එකක් තියෙන්නේ. 64GB ROM එකක් තියෙන්නේ. ඒකට මගේ වීඩියෝ එක පොඩ්ඩක් වීඩියෝ දාන්න පොඩ්ඩක් අමාරුයි. කියන්නේ වීඩියෝ පොඩ්ඩක් ස්ලෝ වෙනවා. මම ගොඩක් වීඩියෝ දිනවා මගේ වීඩියෝ එහෙම. පෞද්ගලික වීඩියෝ තියෙන හින්දා ඒක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඒක තමයි තියෙන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් වේගෙන් මේ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ඉක්මනට දැන් අපි ලියාගන්න තියෙන්නේ. මේක කරන්න ඉතින් ප්‍රශ්නට උත්තරයක් නෙවෙයි ඉගෙන ගන්න එක. හරි දැන් ලියා ගන්න. ඔයා නවත්තන්න ඇත්තේ දැන් අර කෑම දීඝවාපියට සත්තාදිස්ස කුමාරයා යවනවනේ. තේින්නේ නැත්තේ කාවන්තිස්ස රජුරු. හරි දැන් ලියා ගන්න. කාවන්තිස්ස රජුයි. සත්තාදිස්ස කුමාරු දීඝවාපියට යවන ලදී කියලා ලියලා ඊළඟ තියෙනවා. ඊට පස්සේ ලියා ගන්න. එසේම අනාගතයේදී සොහොයුරන් දෙදෙනා අතර සටනක් ඇති වුවොත් මධ්‍යස්ථව සිටින ලෙසත් ආරවුල් සමතයකට පත් කරන ලෙසත් විෂ්ණුන් වහන්සේලාගෙන් කාවන්තිස්ස රජුන් ඉල්ලා සිටියේ. ඒ කියන්නේ බලන්නකො ඉතින් කාවන්තිස්ස රජුට කොච්චර දූරදර්ශී නායකයෙක් කාවන්තිස්ස රජු කියන්නේ. කොටක් දුර හිතලා. කියන්නේ පියා කෙනෙක් විදිහට කාවන්තිස්ස රජු ගොඩක් තමන්ගේ ළමයි දෙන්නක දැනගෙන තියෙනවා. කොහොමද තාත්තලා ගැන තාත්තා කොහොමද ළමයි ගැන දන්නවනේ. හරි ලියා ගන්න. මෙසේම කාර්යයන් කාවන්තිස්ස රජු ඉටුකොළ බව මෙසේම කාර්යයන් කාවන්තිස්ස රජු ඉටුකොළ බව මහාවංශයේ කතුවරයා
කතුවරයා රචනා කොට ඇත. නැත්නම් දක්වා ඇත කියලා ලියන්න. රචනා කොට ඇත කියලා ලියන්න. කතුවරයා රචනා කොට ඇත. ඒ පිළිබඳව එතුමාට කිසි ගෞරවයක් ලබා දී නොමැත්තේ ඒ පිළිබඳව එතුමාට කිසි ගෞරවයක් ලබා දී නොමැත්තේ එතුමාගේ වැඩිමහල් පුතා වූ එනම් තුටුගැමුණු රජුගේ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමේ අරමුණ ඇති බවයි. එහෙම ලියුවොත් ආලා ඉතින් පරීක්ෂක බලන්න කියලා. මම වෙන දෙන්නම් එහෙම ලකුණු දෙයි. එතන පොඩි වචන පොඩ්ඩක්. ඉතින් අදින් කරුණ තියෙනවනේ. අදාළ කරුණ තියෙනවා නම් කොහොමද ලකුණු දෙනවා. හරිද ඇතිවයි. එසේම තුටිගැමුණු රජු පිළිබඳව මහා වංශයේ කතුවරයා විස්තර කිරීමේදී කියලා ගන්න. මහා වංශයේ කතුවරයා විස්තර කිරීමේදී ආශ්චර්යමත් සිද්ධි රාශියක් සඳහන් කරන්න පුළුවන්. ආශ්චර්යමත් සිද්ධි රාශියක් සඳහන් කිරීමට පුළුවන්. උදා කියලා ලියලා රුවන්වැලි සෑය තැනීමට රිදී විහාරයේ හමු වීම. රජු මිය ගොස් තුමසකට කියන්නේ රජු මිය ගොස් මාස 3කට පසු දෙව්ලොව ඉපදීම ආදියයි. රජුරු මිය ගිහිල්ලා අවුරුදු 3කට පස්සේ දෙව්ලොව ඉපදීම. ඒ කෙසේ වුවත් එතුමා විසින් තනවන ලද නිර්මාණය කරන ලද විහෙර විහාර අදටත් බෞද්ධයන්ගේ උතුම් පූජනීය ස්ථානයක් වේ. උදාහරණයක් විදිහට ගත්තොත් රුවන්වැලි මහසෑය ගන්න පුළුවන් අපිට. හරි ගියාගන්න. මෙසේ කාවන්තිස්ස රජු අනාගත යුද්ධයකට අවශ්‍ය පසුබිම සැලැස්සුවද එය උලුප්පා නොදැක්වීමට හේතු වූයේ චෝලේලාල් රජු පරදා රට එක්සේසත් කොට බෞද්ධ ආගම විශාල සේවයක් කළ තුටිගැමුණු රජුගේ ශ්‍රේෂ්ඨත්වය කියාපෑමට මහා වංශයේ කතුවරයාට අවශ්‍ය වූ නිසයි. ඔව් මෙතනින් අපි දැන් 2012 දෙවෙනි ප්‍රශ්නේ කතා කරගෙන ඉන්නේ ඉතිහාසයේ. දැන් මෙතනින් මම හැකට ආසන්න කාලයක් මගේ මේ වීඩියෝ එක නරඹ ඔබට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට පෙන්න ෂෙයා කරන්න, ෆලෝ කරන්න, මාව ෆලෝ කරන්න. මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ අදහස් මේකට කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ ගොඩක් කට්ටිය ඉතිහාසයේ තියරි කරාට, ඒ කියන්නේ ඉතිහාසයේ පාඩම කොච්චර කරත් අපිට ප්‍රශ්නකට උත්තර ලියා ගන්න බැරි නම් වැඩක් නැහැ. අද මම කරේ ප්‍රශ්නවලට කොහොමද අපි උත්තර හරියට ලියන්නේ කියලා සාකච්ඡා කරපු වීඩියෝ එකක්. දැන් ගොඩක් ගුරුවරුන්ගේ වීඩියෝ ගත්තොත් යාලා වීඩියෝ කරන්නේ ලින්ක් එක තියෙන එකට බලන්න පුළුවන් කියලා වීඩියෝ කරන්නේ. ඒක YouTube එකේ තියෙන සෙටින් එකක් හදන්න. YouTube ඒ කියන්නේ ලින්ක් එක තියෙන එකට බලන්න පුළුවන් කියලා වීඩියෝ කරන්නේ. එතකොට මේ වීඩියෝ එක ලින්ක් එක තියෙන කෙනා තමයි බලන්නේ. බොහෝ දුරකට කියන්නේ සමහර වීඩියෝ තියෙනවා මේ ලින්ක් එක නැතුවත් බලන්න පුළුවන් YouTube එකේ. මම කියන්නේ සමහරක් කියලා ගන්න.
හරිද? ඔයාලා මේක ගැන මේ මං කියන්නේ මගේ අදහස කියන්නේ මට තේරෙන දේ මට කියන්නේ. මගේ අදහස මං ඔයාලට කියන්නේ හරිද? දැන් අපි කාගෑරි දෙයක් කියන්නේ කාගෑරි අපි හොඳ දෙයක් ගන්න ඕනේ කියන්නේ. හරි. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. වෙනත් වීඩියෝ එකක් අපි හමු වෙමු.